ඉතින් මේ තියෙන්නේ හරියට මීට මාස 6කට කලින් මම brand new මිලදී ගත්ත මගේ iPhone 15 එකේ box එක 15 එක පෙන්වන්න දෙයක් නැහැ. ඒකෙන් තමයි මේ වීඩියෝ එක රෙකෝඩ් වෙන්නේ. ඉතින් මම මේක මිලදී ගත්තේ මීට මාස 6කට කලින් brand new seal pack. මට මේකට Apple care warranty එකකුත් 1 year Apple care warranty එකකුත් හම්බ වුණා. ඉතින් අද වීඩියෝ මම ගෙනාවේ මේ මාස 6 තුල මගේ බැටරි හෙල්ත් එක කීයක් අඩු වුණාද සහ මම ඔයගොල්ලන්ට ෂෙයා කරනවා සහ මම මේ ෆෝන් එක මගේ ඩේලි ඩ්‍රයිව් එකේ විදිහට කොහොමද මම යූස් කරේ සහ මේකේ charging pattern මම කොහොමද යූස් කරේ කියලා මම මේ වීඩියෝ එකත් ෂෙයා කරනවා. ඉතින් වීඩියෝ අන්තිම වෙනකන් ඉන්න වීඩියෝ එක යන කලින් මතක් කරනවා subscribe කරන්න නැති කට්ටිය දැම්ම පාතේ තියෙන subscribe button එක click කරන්න. ඒ වගේ bell notification එක all press කරන්න අමතක කරන්න එපා. ඒ වගේ මේ වීඩියෝ එකට ඔයාගේ like එක සහ මේ වීඩියෝ එක ගැන ඔයාගේ අදහස පාදි කමෙන්ට් කරන්න අමතක කරන්න එපා. එහෙනම් අපි යමු වීඩියෝ එකට. ඉතින් අපි මුලින්ම බලමු මම මේ ෆෝන් එක යූස් කරන්නේ කොහොමද කියලා. ඉතින් ඔබ දන්නවා මම YouTube channel එක පටන් ගත්තේ දැන් මාස 4ක විතර කලින්. මාස 4 තුල මම වීඩියෝස් 8ක් දාලා දිනා මේ වෙද්දි YouTube එකට සහ ඒ වීඩියෝස් 8ම මම රෙකෝඩ් කරේ මෙන්න මේ iPhone 15 එකේ බෑක් කැමරා එකෙන්. බෑක් කැමරා එකෙන් ෂූට් කරේ මම සාමාන්‍යයෙන් 4K තමයි වීඩියෝ ෂූට් කරන්නේ 60 fps. 4K 60 fps කියන්නේ සාමාන්‍ය ෆෝන් එක හීට් වෙනකම් මම වීඩියෝ එක රෙකෝඩ් කරනවා. හීට් වුණා කියලා නවත්තන්නේ නැහැ. මම වීඩියෝ කන්ටිනියු කරලා ඉවරනකම් මේක රෙකෝඩ් කරනවා. සහ වීඩියෝ රෙකෝඩින් වලට අමතරව මම සාමාන්‍යයෙන් ඔන්ලයින් මල්ටිප්ලේයර් ගේම්ස් ප්ලේ කරනවා. විශේෂයෙන්ම මම ගොඩම ප්ලේ කරන්න කැමති ගේම් එක තමයි COD Mobile නැත්නම් අපි හැමෝම දන්න Call of Duty Mobile. ඒක මම සාමාන්‍යයෙන් high graphics දාලා max graphics දාලා ප්ලේ කරන්නේ. එතකොටත් ෆෝන් එක සාමාන්‍යයෙන් පැයක් විතර ගේම් ප්ලේ යනවා. ඊට පස්සේ ඉතින් රත් වෙනවා. ඊට පස්සේ ඒවා ගේම්ස් ගහලා ඔක්කොම උනාට පස්සේ තමයි ෆෝන් එක charge කරගන්නේ. ඒ දෙකටම අමතරව මම සාමාන්‍යයෙන් මම නිතරම social media එකත් එක්ක ඉන්න කෙනෙක්. සහ social media වැඩ කටයුතුත් ওই දෙකට අමතරව මේ 15 එකෙන් සිද්ධ වෙනවා. ඉතින් අපි ඊළඟට බලමු මගේ battery health එක සහ cycle count එක. ඉතින් අපි යන් settings වල ගියාට පස්සේ sorry මෙන්න මේ වගේ battery health කියලා තියෙනවා. battery health එක ගන්න ඔයගොල්ලෝ බලා ගන්න පුළුවන්. මගේ battery health එක මේ වෙද්දී 96ක් තමයි තියෙන්නේ. ඒ වගේ මිට යටින් මට බලා ගන්න පුළුවන් මෙන්න මේ cycle count එක. මගේ cycle count එක මේ වෙද්දී තියෙන්නේ 207ක් විදියට. ඊට පස්සේ ඊට යටිනුත් බලා ගන්න පුළුවන් මගේ first use එක තියෙන අප්‍රේල් 2025 manufacture date නම් නොවැම්බර් තියෙන්නේ. ඉතින් මේ වෙද්දී මේ මාස 6 තුල මගේ battery health එක cycle count 207කට battery health එක 104ක් drop වෙලා තියෙනවා. ඉතින් මම නම් හිතන්නේ මේක නම් normal. මොකද මම මගේ phone එක ගත්ත දවසේ ඉඳන් හරියට tips and tricks follow කරලා battery health එක save කරගන්නේ කොහොමද සහ Apple comparing අපිට suggest කරන්නේ කොහොමද මේ iPhone charging patterns එම use කරන විදිහට තමයි මම මගේ phone එක use කරේ. ඉතින් මං හිතන්නේ 207කට 104ක් වගේ බහින්න එක completely normal කියලා හිතනවා මං.